පැරණි ගමේ හොඳ හිතක් සහිත කරුණාවන්ත දැරියෙකු ජීවත් වුණා. ඔහු හැම කෙනෙකුටම උදව් කළා, ලොකු පැටවන්ටත් කුඩා පැටවන්ටත්. ඔහුගේ කරුණාව හොඳ කර්මයක් බිහි කළා. නමුත් තවත් දැරියෙකු සිටියා, කේන්තියෙන් පිරුණු. ඔහුගේ වචන සහ ක්‍රියාවන් තුලින් අන් අය තුවාල කළා. ඔහුගේ නරක ක්‍රියාවන් නරක කර්මයක් උදා කළා. හොඳ දැරියෙකුගේ ජීවිතය සතුටින් සහ සාමයෙන් පිරුණු. නමුත් කේන්ති දැරියෙකු තනිව දුකින් පසු වුණා. ඔහු කරුණාවට ඇති බලය තේරුම් ගන්න පටන් ගත්තා. ඔහු හැසිරීමක් වෙනස් කිරීමට උත්සාහ කළා. හාම නිසා ඔහුගේ හොඳ කර්මය දියුණු වී ගියා. හොඳ හෝ නරක කර්මය හැමවිටම හදවත පිටින් පසුපසයි.